හරි. දැන් අපි කතා කරන්න හදන්නේ thermodynamics වලට අදාළව 6 වෙනි වීඩියෝ එක. මේකෙදි මම කතා කරන්න යන්නේ සමීකරණයක් අරගෙන ඒ සමීකරණය කොහොමද solid එකකට කොහොමද එතකොට liquid එකකට කොහොමද සහ gas එකකට කොහොමද පාවිච්චි කරන්න කියන එක තමයි මම මේ වීඩියෝ එකේදී කරන්නේ. හරිද? ඒ වගේ මතක තියාගන්න මම මේ වීඩියෝස් පොඩි කොටස් වලට කඩලා දාන්න හේතුව තමයි කැම්පස් යන්නේ කැමති නැණේ ඕනවට වඩා දිග වීඩියෝස් බලන්න. අන්න ඒකයි මම කොටස් වශයෙන් දාන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ මේ කොටස් ඔක්කොම බලන්න නැත්නම් අන්තිමට කානෝට් සයිකල් වල ගණන් හදනකොට ඒ වගේ ගණන් වලදී ඕගොල්ලන්ට මේවා විසඳ ගන්න පොඩ්ඩක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් කොටස් මිස් කරොත්. හරි? ඒ හින්දා මේ ටික පිළිවෙලට බලාගෙන ඉන්න. හරි. මෙන්න මේකයි. දැන් මේවා මම කලින් කතා කරා මේවා කොහොමද ඩෙරයිව් වෙන්නේ ඔක්කොම ටික මම කලින් වීඩියෝස් වලදී කතා කරා. දැන් මේකෙදි අපි කතා කරන්න යන තුන්වෙනි සමීකරණය ඕගොල්ලන්ගේ මම ගන්න කියපු කොලේ දාගන්න මෙන්න මේකට දාගන්න ඕනේ අපි h සමානයි u ධන pv. හරි? h සමානයි u ධන pv. හරි? එතකොට මේ h කියන්නේ මොකද්ද? enthalpy, u කියන්නේ internal energy, p කියන්නේ pressure, v කියන්නේ volume. මේක තමයි ඔයගොල්ලෝ පිළිවෙල දාගෙන ඉන තුන්වෙනි සමීකරණය වෙන්න ඕනේ. හරි නේද? හරි. මම මේක කොටු කරනවා. හරි. මෙන්න මේකයි. දැන් අපි මෙන්න මේ සමීකරණය අරගෙන ලික්විඩ් එකකට කොහොමද දාන්නේ? හරි. අපි දැන් ඔය මෙව්ව ගමුකෝ. state of matter. හරි. දැන් මේක ගත්තාම පදාර්ථයේ අවස්ථා කීයද අපි දන්නේවා? 3යි. solid, liquid, gas. හරි. දැන් මේ දෙකම ගත්තාම එකම විදිහට තමයි අපිට මේ ගණන් හදද්දී සමීකරණය විසඳෙන්නේ. හරි. මේ දෙක එක වගේ. මෙයා වෙන විදිහකට. හරි. හරි. අපි දැන් මේක කරන්නේ කොහොමද කියලා බලමු. දැන් මෙන්න මෙහෙමනේ. h සමානයි u ධන pv. මම මේක ආයෙසරෙන් ලියන්නම්. h සමානයි u ධන pv. ඔන්න මම ලිව්වා. හරිද? h සමානයි u ධන pv කියන එක නම් ලිව්වා. හරි. මම මේක දානවා liquid එකකටයි solid එකකට එක විදිය කියලා කිව්වනේ. ඒ හින්දා මම මේක liquid එකකටයි solid වලටයි තමයි දාන්න යන්නේ. හරි. මම මේක කුඩා වෙනසක් කියලා ගන්න. හරි. change එකක් කියලා ගන්න difference එකක්. හරි. මම මේක ගන්නවා හැම එකම මම delta h කියලා ගන්නවා. හරි. delta h delta u දාන delta pv. හරිද? දැන් මෙන්න මේ විදිහට ගත්තාම liquid එක මේ delta pv වල වෙනස හරි liquid එකයි solid එකයි මේ delta pv කියන එක්කෙනා ආසන්නව සමාන අපි බිඳුවයි කියලා ගන්නවා. හරිද? අන්න එහෙම ගත්තාම අපිට මේකෙන් කියන්න පුළුවන් delta h සමානයි delta u කියලා. මේ මොනවටද? liquid වලටයි solid වලටයි. පැහැදිලිද? හරි. මේක අපිට ඕන වෙනවා දැන් ඊළඟට ඇයි මේවා කරන්නේ? හේතුව තමයි දැන් මම ඊළඟ වීඩියෝ එකෙන් කරන්නේ ෆස්ට් ලෝ එක. හරි. thermodynamic වල ෆස්ට් ලෝ එක කරන්න හදන්නේ. ෆස්ට් ලෝ එකේදී මම adiabatic process, එතකොට isothermal process, isochoric process, isobaric process කියන ඔය ඔක්කොම ගැන කතා කරනවා. හරිද? අන්නේ කතා කරනකොට එකෙන් එකට යනකොට මට මේ සමීකරණය පාවිච්චි කරන්න වෙනවා. හරි. ඒ පාවිච්චි කරන්න ඕනි හින්දා තමයි මම මෙතනදී මේක කියලා දෙන්නේ. හරි. දැන් අපි යමු gaseous state එකේදී මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. හරි. gas එකකට කොහොමද මේක පාවිච්චි කරන්න කියලා ගමු බලන්න. දැන් මේ gas එකකට පාවිච්චි කරනකොට මේකදී අපිට ආයතනයක් ගන්න වෙනවා මොකද්ද? h සමානයි u ධන pv. delta h delta u ධන
ඩෙල්ටා මෙන්න මේකයි. හරි. දැන් මම මේ කියලා දෙන ඒවා හැම එකක්ම ලියලියලා තමයි කියලා දෙන්නේ. හේතුව තමයි මේ තර්මෝඩයිනමික්ස් කියන පාර්ට් එක හැමෝම වගේ කෙලවගෙන තියෙන්නේ. හරි. කෙලවගෙන තියෙන හින්දා තමයි මම මේක පිළිවෙලට කරන්නේ. ඒ හින්දා පිළිවෙල නෝට් එකක් හදාගෙන කරගෙන ඵලයල්ල. හරි. දැන් මෙතනදී අපි assumption එකක් කරනවා. මොකද්ද assumption එක? All the gases are perfect. හරි. මේ ඔක්කොම perfect gas කියලා අපි උපකල්පනය කරනවා. ඒ කියන්නේ පරිපූර්ණ වායු කියලා. හරි. මේක පරිපූර්ණ වායුව නම් අපිට මොකක්ද දාන්න පුළුවන්? PV සමානයි NRT නේ. PV සමානයි NRT කියන එක නමකට ගන්න පුළුවන්. එහෙනම් මට මෙතන ඩෙල්ටා PV වෙනවනේ මොකද්ද කරන්න පුළුවන්? මෙතන ඩෙල්ටා PV වෙනකොට මම දැන් දානවා ඩෙල්ටා H equal ඩෙල්ටා U දාන මේක ඩෙල්ටා මම PV වෙනකොට මම දානවා දැන් ඇතුළට NRT ඩෙල්ටා NRT කියලා ගන්නවා. හරි. එහෙම ගත්තට පස්සේ දැන් මට ඊළඟට කරන්න පුළුවන් දේ මොකද්ද? මෙන්න මේකේ දැන් closed system එක තවත් assumption එක මම මෙතනින් දානවා due to closed system. හරි. due to closed system එහෙනම් මට දාන්න පුළුවන් දැන් n කියන එක කෙනා නියතයි. n is constant. r කියන්නේ කොහොමද ඉතින් universal constant එකක් නේ. ඒ හින්දා එයත් කොහොමද නියත වෙනවා. ඒ හින්දා අපිට ගන්න පුළුවන් delta h equal delta u n එකයි r එකයි නියත හින්දා එළියට ගත්තා n r delta t කියලා. හරි. මෙන්න මේ සමීකරණය මේ මොකේද? ගෑස් එකකට. හරිද? එතන විශේෂයෙන් දාගන්න ඕනේ සමීකරණය මොකද්ද? මෙයා තුන විදිහට මාක් කරගන්න. හරි. මෙයා තුන විදිහට මාක් කරගන්න. මේක හතර විදිහට මාක් කරගන්න. ඒකෙදි දාන්න මේක හතර කියලා මාක් කරගන්න සමීකරණය මේකේ දාගන්න for gases කියලා. හරිද? මේක තමයි අපි මේ කතා කරේ තුන්වෙනි සමීකරණය. හරිද? අනිවාර්යෙන් මේක දැන් අපිට ඕනේ thermodynamics වල first law එක ගැන කතා කරද්දී මට මේක අනිවාර්යෙන් අවශ්‍යයි. හරි? ඔයාලට ගණන් හදන්න අනිවාර්යෙන් ඕනේ වෙනවා. ඒ හින්දා මේක පිළිවෙලට නෝට් එක හදාගෙන ඉන්න. හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. මතක් කරලා ඔයගොල්ලෝ පල්ලෙහා තියෙන subscribe button එක click කරගෙන යන්න. subscribe කරලා නැත්නම් comment එකක් දාගෙන යන්න. Thank you.